ගයිස් දැන් වෙලාව ඉන්න 5:44යි. දැන් අපි යනවා කොළඹ වෙසක් බලන්න. වෙසක් කියන්නේ අපි හැම සැරේම යන හැම සැරේම කියන්නේ කොරෝනාවෙන් පස්සේ ගියේම නැහැ. හේතුව අපිට කියන්නේ කොරෝනා ආවා. ඊට පස්සේ පෙට්‍රල් හින්දා කියන්නේ මේ අපි ගියේ නැහැ. ඊට පස්සේ අවුරුදු 6කට පස්සේ වගේ තමයි අපි අපේ කට්ටිය එකට වෙසක් බලන්න යන්නේ. දැන් අපේ පුංචිලා එනවා කිව්වා අපිව ගන්න. ඊට පස්සේ අපි කෙලින්ම කොළඹ යනවා පෝට් සිටි ඒ පැත්තේ. අපි බලමු කොහොම වෙයිද කියලා. ඇත්තටම මම vlog එකක් කරන්න හිතුවේත් නැහැ. ඉතින් පොඩ ඉන්න. ඇත්තටම vlog එකක් කරන්න හිතුවේත් නැහැ. ඉතින් ඇත්තටම මම vlog එකක් කරන්න හිතුවේත් නැහැ. ඉතින් මම කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නැති හින්දා මට හිතුණා ඉතින් වීඩියෝ එකක් කරන්න නැහැ. ඉතින් මට වෙසක් vlog එක ගේන්න හිතුණා. ඉතින් අපේ පල්ලෙහා සෞදාංශලක් තියෙනවා. අපේ යාළුවෝ කට්ටිය ගියා සෞදාංශලට. ඉතින් මම නම් හිටියා අපේ අක්කත් ගියා. එයාලා පල්ලෙහා තියෙන මේ ළඟ තියෙන්නේ. දැන් අපේ පුංචිලා එනවා කිව්වා. දැන් එයාලා මහරගමද හොදෝ ඉන්නවා කිව්වේ. කියන්නේ විනාඩි 15ක් 20ක් විතර යයි අපේ ගෙදරට එන්න. අපි බලමු කොහොම වෙයිද කියලා. One eternity later. යමං බණ්ඩෝ වෙසක් බලන්ද ගනින් බර භාගේ බඳින්ද පාරදිගේ එලි බල බල මහා පාරේ හරි කලබල යමං බණ්ඩෝ වෙසක් බලන්ද යමං බණ්ඩෝ වෙසක් බලන්ද ගනින් බර භාගේ බඳින්ද පාරදිගේ එලි බල බල මහා පාරේ හරි කලබල. ගයිස් ඉතින් අපි රෑට ඩිනර් එක ගන්න ආවා. ගයිස් පිලා හවුස් එකේ කෑම සුපිරිම සුපිරි. පටම් රහයි මාරම රහයි. පිලා හවුස් එක මහරගමත් එකක් තියෙනවා. මේ තියෙන කොළඹ චෑම් ස්ට්‍රීට් එකේ. චෑම් ස්ට්‍රීට් එකකින් ටෙලිකොම් එකත් ඉස්සරහම තියෙන පාර. ඒ පාරේ තියෙන්නේ පිලා හවුස් එක. ඒක මහරගමත් එක. මං කියන දේවල් ඔයගොල්ලන්ට ඇහෙනවද දන්නේ වාහන යනවා. පිලා හවුස් එක ඒ පිලා හවුස් එක මහරගමත් තියෙනවා. මහරගමේගෙත් රහයි. ඒකේ චීස් කොත්තුව තමයි සුපිරි. අද චීස් කොත්තුවට වඩා මේකේ තියෙන රයිස් එක බුරියානි එකත් සුපිරි. මේ තියෙන්නේ කඩේ. ඔයගොල්ලෝ කොළඹ එනවා නම් අනිවාර්යෙන් මේකේ try කරන්න. මේකේ කියන දේ කෑම පට්ටම රහයි. පට්ටම රසයි. යන් අපි වාහනේෙන් අපි පෝට් සිටි යනවා. පෝට් සිටි යන්න හිතන් ඉන්නවා. මේ තියෙන්නේ ස්ට්‍රීට් එක. වාහන එනවා. පිලා හවුස් ෆෝට් ඔයගොල්ලෝ එන්න. ගයිස් මෙතන හැබැයි තමයි අපේ තාත්තගේ ඔෆිස් එකක් තියෙන්නේ. ඉන්නවා පෙන්නන්න කියලා. මෙතන රතු පාට පල්ලියක් තියෙනවා. මෙන්න මේ පාරේ තමයි තාත්තගේ ඔෆිස් එකක් තියෙන්නේ. ටෙලිකොම් එක මේක හිල්ටන් එක. ඒ පාර තමයි තියෙන්නේ. එතනත් එක්ක ඉස්සරහම තියෙන පාරේ තමයි පිලා හවුස් එක තියෙන්නේ. ඔයගොල්ලෝ try කරන්න. දැන් අපි පෝට් සිටි යනවා. පෝට් සිටි වලින් bye. One eternity later. ඉතින් අපි කොළඹ පොඩි වටයක් දාලා පෝට් සිටි එක පැත්තට ආවා. Why? I can remember the sleepers. Remove the sleepers? Yeah, I'll be at the beach place. No, don't go beach coin. අයියා වඩා ගන්න. No. No dirty ජරාව. Dirty. Guys, මෙතනට මාරම ලස්සනට කොළඹ පේනවා. අපිනේ පෝට් සිටි මාස පත් උද්දාගෙන බීච් එකේ මුහුද තියෙන්නේ. සමහර මිනිස්සු නානවා, රැල්ල පාගනවා. මමත් රැල්ල පාගන්න යන්න. අම්මේ කලුවරින් හින්දා පේන්නේ නැහැ. හඳක් තියෙන හා මේ මම හඳ zoom කරලා ලස්සන වීඩියෝ එකක් ගත්තා. හඳ zoom කරලා ලස්සන වීඩියෝ මං කියන හිතන්නේ ඇහෙන්නේ නැද්ද හොයද හඳ zoom කරලා ලස්සන වීඩියෝ.
ගත්තා. පේන් ලස්සනයි එක. හැටියෙන්කෝ. පේන. හැටියෙන් අරහි. සෑන්ඩ් එක තුල. හොඳටම ෂෝට් එකක් යනන් ආවා. ඉතින් නෑ පෝස්ට් එකේ මට අඳුන් ගෙනාන්න නාන්න තිබ්බා. ආය යන්නේ. ජෝලි. බයි යන්න නෑ. අර නෑන්ටනි ගහන්න යන්න බෑර කලක් දාලා. ඔන්න රෝරෙල්ලා. Are you like me? Yeah, but I don't want to. No, that is not a swimming class. Api swimming class में वेलावट नाम है. Don't go that end. Wait. Where's Pinky Aki? Say hi, Pinky Aki. Say hi, Pinky Aki. Bello. Don't go. Hi, Pinky. Okay, say, tell me. Hi. Hi, tell me. Beach again about that here. The backward can go to the other side. Other side? No, that thing. Don't go. No, that's not this way. This way? Yeah, that's the other side I want to go. Yeah, they're going to the south. Then we'll have guys. The Haya Marai. Taham up beach again. That in, what is your feeling? Tell me. We actually saw big weather, and that way actually reached to my toys. Yeah. That reached to that way reached my toys. මම හිතන්නේ guys ඔයාලට කියන දේවල් ඇහෙනවද දන්නේ මුහුදු උලන් හින්දා. දැන් අපි යනවා. ඉතින් අපි පෝට් සිටි එකේ ටිකක් වෙලා ඉඳලා ගෙදර එන්න තමයි හැදුවේ. ඉතින් අපි ආවේ අපේ බාප්පා වර්ක් කරන හොටල් එකේ ළඟින් සිනමන් ලයිෆ් එක. ඉතින් එයා ඒකේ විස්තර කීකී ඉතින් අපි ගෙදර එන්න පිටත් වුණා. වාව් ඒක ලස්සනයි. මම දැක්ක ගොඩක් කට්ටිය මෙතන ෆොටෝස් ගහනවා. ඕ කොළඹ ඇවිල්ලා නෑ. ඕ ලස්සනයිනේ. මතාර බලන්න මතාර. One eternity later. Mother's Town. ඔයාට මොනවද කියන්න දෙන්නේ මේ ඔයාට මොනවද කියන්න දෙන්නේ? ඔයාට නෑ ඔයාගේ උපන් ගැම වෙනුවෙන් අර ඔයාට මොනවද තියෙන හැංගීම කියන්න බ්ලොග් එකට. කොහේ ලෝකෙ කොහේ ගියා? මේක මගේ උපන්. දෙහිවල බෝඩර්. Guys, අයිස්ක්‍රීම් උතුන් අපි ආවේ නෑ. මේ පාර වෙසක් vlog එකෙත් වැඩි දේවල් පෙන්වන්න නැහැ. ඉස්සරහට මම දිග vlog එකක් අරන් එන්නම්. එතකන් ගිහින් එන්නම් පරිස්සමින් ඉන්න. bye.